හොඳයි. අද අපි සාකච්ඡා කරන්නේ දේවි බාලිකා විද්‍යාලය 12 වසර second term test paper එක 2023 නොවැම්බර්. ඒතර මම මේ description එකේ පල්ලෙහෙන් link එක දීලා තියෙනවා. ඔයාලේ Telegram group එකට එකතු වෙලා ඔයාට මේ වීඩියෝ එක paper එක download කරගන්න පුළුවන්. එතකොට වීඩියෝ එකේ link එකත් මම ඒකට දානවා. එතනින් බලන්නත් පුළුවන්. එතකොට පේපර් එකයි වීඩියෝ එකයි ඔය දෙකම ඔයාලට ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම කොහොම වුණත් මේ වීඩියෝ එක බලන්න කලින් හුඟක් හොඳයි පේපර් එක තනියම ලියලා එතකොට ඒකේ ආන්සර් ෂීට් එකත් එක්ක මේ වීඩියෝ එක බලන එක. හොඳද? එතකොට ඔයාලට මම කියන්නේ විභාගයේ ලං වෙලා මහන්සි වෙනවට වඩා දැන් ඉඳලම පේපර්ස් ටිකක් කරගෙන හුරු වෙන එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඒක විභාගයට ගොඩක් ලොකු උදව්වක් වෙයි. ඒ වගේම channel එක subscribe කරගන්න. එතන මේ වගේ සම්පූර්ණ paper discussions ඉදිරියටත් හැම වාර පරීක්ෂණයකටම අදාළව second term test, third term test යන ආදී විදිහට 12 වසර 13 සියලුම කොටස් වලට අදාළව term test papers අපි සාකච්ඡා කරන එක අපි schools වල තියෙන ඒවා. ඉතින් paper එක කරලා වීඩියෝ එකත් එකතු වෙන්න. දන්න යාළුවන්ටත් channel එක ගැන පොඩ්ඩක් කියන්න. එතකොට එයාලටත් ඒක උදව්වක් වෙයි. හැමෝටම හොඳක් වෙන්න අපි මේ වැඩේ පිළිවෙලට කරගෙන යමු. රයිට්. එහෙනම් අපි පිළිවෙලින් ගමු. දේවි බාලිකා විද්‍යාලය කොළඹ 2023 නොවැම්බර්. ඒතර මේකේ ප්‍රශ්න 40ක් තියෙනවා. මේ වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා මම පළවෙනි ප්‍රශ්න 20 මේ වීඩියෝ එකෙන් කතා කරනවා. මේකේ දෙවෙනි වීඩියෝ කොටස ඊළඟට අපි YouTube එකේ බලන්න පුළුවන් වේවි. රයිට්. එහෙනම් අපි ගානෙන් ගානට යමු. එතකොට කියනවා ඒකක දිගක ප්‍රවේග වෙනස සහ භෞතික රාශියේ ඒකක වලට සමාන ඒකකයක් ඇති භෞතික රාශිය වනුයේ ඒකක දිගක ප්‍රවේග වෙනස. එතකොට මේකේ මේ බලන්නකෝ ඒකක දිගකට ප්‍රවේග වෙනස. එතකොට දැන් හිතන්නකෝ ඒකක දිගකට පීඩන වෙනස කියලා ගත්තොත් එහෙම පීඩන වෙනස බෙදන්න ඕනේ දිගෙන්. ඒකක දිගකට කියද්දි. ඒතර තප්පරයට ගමන් කරන දුර තමයි වේගය කියන්නේ. එතකොට තප්පරයට දුර කියලා ගත්තොත් එහෙම මේ කාලයෙන් බෙදන්න ඕනේ. දුර කාලයෙන් බෙදලා තමයි ගන්න වෙන්නේ වේගය කරගන්න. ඒතර ඒකක දිගකට ප්‍රවේග වෙනස කියලා ගත්තී ප්‍රවේග වෙනසෙන් අපට එන්නේ ප්‍රවේගයක්ම තමයි. ඒකකය ms ඍණ එක. ප්‍රවේගයෙන් ප්‍රවේගයක් අඩු වුණාට පස්සේ ප්‍රවේගයක්ම තමයි එන්නේ. බෙදන්න ඕනේ ඒකක දිගකට. දිගෙන් බෙදන්න ඕනේ. දිගමයිනේ මීටර වලින්. එතකොට මේකේ ඒකක හැදෙන්න ඕනේ තප්පරයට කියන ඒකකේ තමයි හැදෙන්න ඕනේ. එතකොට ඒකට සමාන ඒකකයක් ඇති භෞතික රාශියක් වන්නේ කවුද කියලා. බලන්නකෝ මේ අවස්ථිතික ගූර්ණය. අවස්ථිතික ගූර්ණය ගන්න mr වර්ගය වගේ එකකින්. එතකොට mr වර්ගය කියලා m කියලා කියන්නේ ස්කන්ධය. දුරෙහි වර්ගය. එතකොට මේක ගැලපෙන්නේ නැහනේ. එතකොට සංඛ්‍යාතය ගන්නේ සංඛ්‍යාතය අපට ගන්න පුළුවන් එකයට කාලාවර්තය කියලා. එතකොට තප්පරයට කියලා තමයි සංඛ්‍යාතය ඒකක වෙන්නේ. එතකොට මේ දෙවෙනි ප්‍රකාශය හරි නේද? දෙක උත්තරේ හරි. එතකොට ඒකේ ක්ෂමතාවය කියලා කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. හරිද? කාර්ය කියලා කියන්නේ බලය වැඩි කිරීම එම දිශාවට චලනය වූ දුර බෙදන්න ඕනේ කාලයෙන්. කාර්ය බෙදනවා. එතකොට මේක එකක හදලා ගන්න මේක නෙමෙයි එන්නේ. දැන් අපිට දෙවෙනි උත්තරේ හම්බුණා. තව එකක් තියෙන හින්දායි කතා කරන්නේ කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය අපි කතා කරන්න පුළුවන් තප්පරයට කැරකෙන කෝණය. එතකොට මේ රේඩියන් වලට ඒකක නැහැ. ඇයි ඒ? රේඩියන් ගන්නේ චාප දිග ඊට අදාළ අරෙන් බෙදලා. චාප දිගත් මීටර්, අරයත් මීටර්. ඒකක නැති එකක් එන්නේ. එතකොට මේකට ඒකක නැහැ. යටට කාලය එනවා. ඒක තප්පර. එහෙනම් තප්පර යට කියලා තමයි එන්නේ. මෙතෙන්ට තප්පර දාලා මේකට ඒකක නැති වුණාම උඩට යද්දි තප්පර යට වෙලා ඉන්නේ. එතකොට මේකේ උත්තර සංඛ්‍යාතය සහ ඔමේගා කියන දෙන්නම ගන්න පුළුවන්. කෝණික ප්‍රවේගය. එතකොට අපට 2යි 4යි උත්තර දෙකම ගත්ත හැකි. හරිද? ඊළඟ ප්‍රශ්නේ
mx බෙදීම a සමානයි භාගයක් yu වර්ගය ධන yxd සමීකරණයේ m කියන්නේ ස්කන්ධයලු a වර්ගඵලයලු u ප්‍රවේගයලු h දිගක්ලු xy කට්ටියගේ මාන මොනවද කියලා අපෙන් අහන්න. සමීකරණය මම ලියන්න. සරලව ගන්න විදිහක් හිතන්න. මේක මෙහෙම ගත්තම mx බෙදීම a. දැන් බලන්නකො. වම් පැත්තේ තියෙනවා mx බෙදීම a. පොඩ්ඩක් ඉන්න. mx බෙදීම a භාගයයි yu වර්ගය yxd කොහොම කතාවක් තියෙන්නේ. එතකොට මේ m කියන්නේ ස්කන්ධය, a කියන්නේ වර්ගඵලය, u කියන්නේ ප්‍රවේගය. m ස්කන්ධය. එයා පාවිච්චි කරන්නේ කිලෝග්‍රෑම්. හරිද? මාන වලින් කතා කරන්න තියෙන්නේ. ඒක තමයි m කියන්නේ ස්කන්ධයක් හින්දා m වෙනුවට මාන වලින් කතා කරොත් කැපිටල් m නේ දාන්න වෙන්නේ. එතකොට x කියලා කියන්නේ x වලයි y වලයි දාන්න ඕනලු. හරි. එතන මේක m කියලා දාන්න. එතන මෙතන x වල මාන වර්ගඵලයනේ කැපිටල් A කියලා කියන්නේ. එතකොට දිග වැඩි කිරීම පළල ඒකට L වර්ගය කියලා දානවා. එතකොට භාගේ කතන්දරයක් නෑ. එතකොට මේ කුට්ටියේ මාන වලට සමාන වෙන්න ඕනේ. ඉතින් කොහොම හරි මේ කුට්ටියේ මාන ඒ තුන් ගොල්ලම සමාන වෙන්න ඕනේ. හිතන්නකො මෙයාට මෙයා එකතු කරන් එකම වර්ගයේ කට්ටිය වෙන්න ඕනේ. එතකොට ඒකෙන් හම්බෙන උත්තරෙත් ඒ වර්ගෙම වෙන්න ඕනේ. කොහොමද වෙන්න ඕනේ? එතකොට y කියන එක්කෙනාගේ මාන අපි දන්නේ නැහැ. එතකොට මෙතන ගත්තොත් u කියලා කියන්නේ මොකක්ද එතන? u කියලා කියන්නේ ප්‍රවේගයක්. එතකොට ප්‍රවේගයේ මාන lt ඍණ 1. හරි. ඒක ලිව්වා. එයාගේ වර්ගය වෙන්න ඕනේ. එතකොට y වල මාන අපි දන්නේ නැහැ. එතකොට x වල මාන අපි දන්නෙත් නැහැ. d කියන්නේ කවුද මෙතන? d කියලා කියන්නේ එතන h එකක් නැහැනේ. මේක h වෙන්න ඇති පුතේ. මම හිතන්නේ මේ d නෙමෙයි h වෙන්න ඕනේ. ඒක එහෙම හදාගන්න. ඒතර මේ වෙන එකක් දීලා නැහැ. d කියන්නේ දිගක් කියලා ගන්න වෙනවා. ඒතර h කියන්නේ දිගක් කියලා ගන්න වෙනවා. ඒකට l කියලා දාගත්තා නම් හරි. හරිද? හරි. දැන් බලන්නකෝ. මේකේ මාන වලට සමාන කරොත් මේකේ එනවා මේ y වල මාන වැඩි කිරීම l වර්ගය t ඍණ 2. මෙතන එනවා m l ඍණ 2 වැඩි කිරීම x වල මාන. මෙතන එනවා y වල මාන x වල මාන. මෙතන කැපිටල් එකක් එනවා. දැන් බලන්න ඔහොම ගලපන්න අමාරුයි ටික. හිතන්නකෝ අපට x වල මාන හිතන්නකෝ මේකට මේක එකතු කරන්ඩ මේ කුට්ටියටයි සමාන මාන තියෙන්න ඕනේ. සරලව මට හිතන්න පුළුවන්. හරි. මෙයාට මේකට මේන සමාන වෙන්න නම් y වල මාන දෙකේම තියෙන හින්දා හිතන්නකෝ දැන් y වල මාන වැඩි කිරීම l වර්ගය t ඍණ 2 සමාන වෙන්න ඕනේ y වල මාන x වල මාන l. කොහොමද වෙන්න ඕනේ? ඒතර හේමුණොත් එහෙම මේකට මේක සමාන වෙන්න බෑ මාන. y වල මාන වලට y වල මාන කපලා දාන්න පුළුවන් නේ. සමාන මාන හින්දා. එතකොට මෙතන එක l එකක් තිබ්බොත් x වල මාන අපට හදා ගන්න පුළුවන්. එක l එකක් කපලා දාලා l t ඍණ 2 කියලා එන්න ඕනේ. x වල මාන l t ඍණ 2. එතකොට අපට උත්තර දිහා විතරක් බැලුවොත් එහෙම එතකොට අපිට මේ පළවෙනි උත්තරේ නම් කෙලින්ම අතහැරලා දාන්න පුළුවන්. පස්වෙනි උත්තරෙත් අතහැරලා දාන්න පුළුවන්. 2 3 4 කියන උත්තර තුනටම x වල මාන වලට මේ අගේ දීලා තියෙනවා. ඒතර ඒක පාවිච්චි කරලා එහෙනම් x වල මාන ඒක නම් y වල මාන වෙනම හදන්න පුළුවන්. හරි. මේ x වල මාන දැන් අපි හොයාගත්තනේ. මේකට මේ කොටසේ මාන x වල මාන දැම්මොත් එහෙම x වල මාන මොනවද? l t ඍණ 2. එතකොට මේක හැදෙනවා වම් පැත්ත හැදෙනවා m l ඍණ 1 t ඍණ 2 කියලා.
මේ කොටසේ මාන. ඔක සමාන වෙන්න වෙයි මේ කොටසේ මාන වලට. එතකොට ඒ කොටසේ මාන මොකද්ද? y වල මාන l වර්ගයේ t ඍණ 2. එතකොට ml ඍණ 1 t ඍණ 2 සමාන වෙන්න ඕනේ y වල මාන වැඩි කිරීම l වර්ගය t ඍණ 2ට. එතකොට එහෙම ගත්තොත් මේ t ඍණ 2ට මේ t ඍණ 2 අයින් කරලා දැම්ම හැකි ml ඍණ 3 කියලා ලියා ගන්න පුළුවන් නේද y වල මාන. එතකොට ඔව් අපට දෙකට උත්තරේ ml y වල මාන ml ඍණ 3 වෙන්න ඕනේ x වල මාන lt ඍණ 2 වෙන්න ඕනේ. අපට උත්තරේ 2 කියලා තෝරගන්න පුළුවන් නේ. right. ඊළඟට තුන්වෙනි එක. තුන්වෙනි එක කියනවා කුඩාම මිනුම 0.01ක් වන මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයක පරිමාණය රූප සටහනක් දැක්වෙනවලු. රූපයේ මූලාංක පිහිටුමේ පෙන්නනවලු. ඒගේ මූලාංක පිහිටුමේ පෙන්නනවා. ඒ කියන්නේ අර ඉද්ද කිනිහිරියත් එක්ක ගෑවුනාට පස්සේ තියෙන පාඨාංකය තමයි ඔය ඒ රූපේ තියෙන්නේ. එතකොට නිවැරදි දැන් B එකේ නිවැරදි මිනුම මොකක්ද කියලා කියනවා. ඉතින් බලන්නකෝ. ඒ පාඨාංකය කියව ගන්න ඕනේ. දැන් මේක දැක්ක ගාම පේන්න ඕනේ ඉද්දයි කිනිහිරේ ගෑවුනාට පස්සේ මේකේ ඇත්තටම වට පරිමාණය බිඳුවෙන් ධන පැත්තේ තමයි නතර වෙලා තියෙන්නේ. එතකොට මේකට ධන මූලාංක වර්ගයක් තියෙනවා. ධන පැත්තේ තමයි නතර වෙලා තියෙන්නේ. එතකොට වැඩිපුර තිබ්බට දැන් සෙන්ටිමීටරයක් එතන ඉඳලා ඉස්සරහට අරන් ගියොත් එහෙම ඔය ප්‍රමාණයයි සෙන්ටිමීටරයකුයි මුළු පාඨාංක දෙකේ එකතුවම ප්‍රමාණයක් වැඩියෙන් කියවනවා. එතකොට අවසාන පරිමාණයෙන් ඔය ධන මූලාංක වර්ග කියවගෙන අඩු කරන්න ඕන. එතකොට තමයි අපට හරි ගස්ස ගන්න පුළුවන් වෙන්නේ මේ මිනුම. බලමු. මේකේ බලන්නකෝ රූපේ පොඩ්ඩක් අඳින්න. මෙහෙම බිඳුව තියෙනවා. බිඳුව පහු කරලා පළවෙනි කොටස පළවෙනි කැලලවත් ඉස්සරහට ගිහලා නැහැ. සමපාත වෙලා තියෙන්නේ 1යි 2යි 3යි තුන්වෙනි කැලල. මේ තුන්වෙනි කැලල තමයි සම්පාත වෙලා තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා පස්වෙනි කැලල. එතකොට මේ බලන්නකෝ. බිඳුව ඉඳලා මෙන්න මේ වට පරිමාණය කැරකිලා ඇවිල්ලා තියෙනවා කෑලි 3ක්. ධන පැත්තේට. එතකොට කෑලි 3ක් නම් එක කෑල්ලකට කුඩාම මිනුමක ප්‍රමාණයක් ඉස්සරහට යනවා. ඒතර මිලිමීටර් 0.03ක් කුඩාම මිනුම කෑලි ගණන් වැඩි කරාට පස්සේ ඉස්සරහට ගිය ප්‍රමාණය එනවනේ. එතකොට මෙච්චරක් වැඩියෙන් කියවෙනවා පාඨාංකය. දෙවෙනි රූපේ තියෙනවා දැන් මේ උපකරණේ පාවිච්චි කරලා අරන් තියෙන මිනුම. ඒතර ඒකේ තියෙනවා මෙතන බිඳුව තියෙනවා. කොහොම කෑලි පහු කරගෙන ගියාට පස්සේ දිග කෑලි දෙකයි පොඩ්ඩකුත් ගිහිල්ලා ඊට පස්සේ මෙතන ඊළඟ කෑල්ල පේන්න අරගෙන නැහැ. වට පරිමාණයේ සමපාත වෙලා තියෙනවා. අයත් තුන්වෙනි කෑල්ලත් එක්ක. මෙතන පහ තියෙනවා. ඔබ තමයි තියෙන්නේ. එතකොට දැන් මෙතන මිනුම කීයද? ගෙඩි පිටින් මේකේ මිලිමීටර් බලන්නකෝ. මේකේ මිලිමීටර් භාගයක්නේ. මේ දිග කැල්ලක් තමයි මිලිමීටර් 1යි. මිලිමීටර් 2.5ක් කෙලින්ම කියව ගන්න පුළුවන්. ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. 2.5යි. 2.5කුත් තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒ චූටි 2.5ට වඩා මෙන්න මේ ගියපු වැඩිපුර ප්‍රමාණය අපිට කියව ගන්න වෙන්නේ වට පරිමාණ ඉලක්කම 3 වැඩි කරන්න ඕනේ කුඩා මිනුම. එතකොට මේක 0.03ක්.
එතකොට 2.5ට 0.03ක් එකතු කරාට පස්සේ ඔන්න ඔහම තමයි මේකේ පාඨාංකය වෙන්නේ. දැන් අර වැඩිපුර කියවිලා තියෙන ප්‍රමාණය අඩු කරාට පස්සේ 70 ගේනවා. එතකොට 2.5ක් කියලා ගත්ත හැකියි. හරිද? එතකොට අපට උත්තරේ 5 කියලා තෝරගන්න පුළුවන්. 3ට උත්තරේ 5. ඊට පස්සේ 4 රික්තයක සිට පැමිණෙන ඒකවර්ණ ආලෝකය රික්තයට සාපේක්ෂ වර්තනාංකය n1 n2 n3 වූ මාධ්‍ය තුනක් තුලින් යනවලු. රික්තයේදී ආලෝකයේ වේගය c නම් දෙවෙනි මාධ්‍යයේදී ආලෝකයේ වේගය මොකක්ද කියලා අහනවා. දැන් හිතන්නකෝ වාතයට සාපේක්ෂව මොකක් හරි මාධ්‍යක වර්තනාංකය කියලා කිව්වොත් වාතයට සාපේක්ෂව වර්තනාංකය කතා කරොත් එතකොට අපි ගන්නෙ හිතන්නකෝ මෙහෙමනේ A මාධ්‍යයට සාපේක්ෂව B මාධ්‍යයේ වර්තනාංකය. ඕක ලියන්න පුළුවන් A මාධ්‍යයේදී ආලෝකයේ වේගය බෙදීම B මාධ්‍යයේදී ආලෝකයේ වේගය කියලා. ඔය කතන්දරේ තමයි මෙතෙන් එන්න ඕනේ. එතකොට මාධ්‍ය තුනක් තුලින් යනවලු. n1 n2 n3 කියලා. රික්තයේදී ආලෝකයේ වේගය c ලු. ඒතර වාතයට සාපේක්ෂව වාතයේදී ආලෝකයේ වේගය c කියනවා. ඒතර අපෙන් අහන්නේ තෙවෙනි මාධ්‍යයේ ආලෝකයේ වේගය. ඔව්. ඒතර වාතයට සාපේක්ෂව තුන්වෙනි මාධ්‍යයේ ආලෝකයේ වේගය ඔහොම n3 නේ ලියන්න ඕනේ. ඒතර ඕක සමාන වෙන්න ඕනේ වාතයේ ආලෝකයේ වේගය බෙදීම තුන්වෙනි මාධ්‍යයේ ආලෝකයේ වේගය. එතන මෙයා වාතයට සාපේක්ෂව තුන්වෙනි මාධ්‍යයේ ආලෝකයේ වේගය වාතයට සාපේක්ෂව තුන්වෙනි මාධ්‍යයේ වර්තනාංකය තමයි මෙහෙම ලියන්නේ. උඩ ඉන්නේ වාතය. එතකොට C3 කෙනෙක් කෙනා ලියන්න පුළුවන් C බෙදීම N3 කියලා. හරිද? එතකොට අපට උත්තරේ 4 කියලා තෝරගන්න පුළුවන් එතෙන්. හරි පස්වෙනි එක බලන්න. තැටියක් එහි කේන්ද්‍රය හරහා යන සිරස් අක්ෂයක් වටා තිරස් තලයක භ්‍රමණය වන වලු භ්‍රමණ වේගය වෙනස් වෙනවා. ඒ කියන්නේ කැරකෙන වේගය වෙනස් වෙනවා. ඒතර දැන් කැරකෙන්න පුළුවන් මේ පැත්තට කැරකෙමින් තියෙන එක්කෙනාගේ වේගය වැඩි වෙන්න පුළුවන්. මේ පැත්තට කැරමකින් දියාගේ වේගය අඩු වෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ වේගයක් කියලා ගත්තට පස්සේ දැන් ඔය වේගයේ මේ පැත්තට වේගය තියෙන හිතන්නකෝ දැන් රේඛීය චලිතයේ වෙද්දි වේගය කතා කරන්නකෝ. ඒතර මේ පැත්තට 10කින් ගියත් එකයි අනිත් පැත්තට 10කින් ගියත් එකයි. ඒතර වේගයට දිශාවක් නැහැ. හරිද? වේගය වෙනස් වෙනවා කියලා කියන්නේ. ඒතර දැන් කැරකෙන එකක් ගත්තාම අපිට මෙහෙම කැරකෙන්න වෙන්නත් පුළුවන් මෙහෙම කැරකෙමින් ඉඳලා කෝණික මේ මන්දනේ කැරකෙන වේගය අඩු කරලා අනිත් පැත්තට කැරකෙන්නත් පුළුවන්. හරිද? ඒතර පැත්තක් කියන්න බෑ මෙතන මේ වේගයක් කියලා කියන හින්දා. වචනේ හරි වැදගත්. එතකොට මෙයාලා කියන පහත රාශිවල දිශාව වෙනස් වෙනවද කියලා අහනවා. දැන් මේ වගේ තැටියක් කැරකෙනවා. මේකේ පරිධි ඉන්නවා ලක්ෂයක්. හිතන්නකෝ මෙයා මේ පැත්තට කැරකෙමින් ඉන්න පුළුවන් වේගය වැඩි වෙන්න පුළුවන් වේගය අඩු වෙමින් යන්න පුළුවන්. එහෙම නැත්නම් වේගේ පැත්ත මාරු වෙන්නත් පුළුවන්. කැරකෙන පැත්ත මාරු වෙන්නත් පුළුවන්. ඒ සංකල්පයෙන් අපි හිතමු කෝණික ප්‍රවේගය. හිතන්නකෝ මෙයා මේ පැත්තට කැරකෙනවා. එතකොට කැරකෙන පැත්තට ඇඟිලි ටික දැම්මට පස්සේ වේගය මොකද්ද වෙන්නේ? ඒකේ දිශාව කෝණික ප්‍රවේගයේ දිශාව මේ පැත්තට වෙනවා. මෙහිම කැරකෙනවා. කැරකෙන පැත්ත මාරු වුණොත් එහෙම අනිත් පැත්තට යනවා. එතකොට ඒක වෙනස් වෙන්න පුළුවන් කෙනෙක්. එතකොට මෙයාගේ වෙනස් වෙනවා. දෙවෙනි එක කෝණික ත්වරණය. හිතන්නකෝ මේ පැත්තට එන්න වේගය වැඩි වෙනවා. එහෙනම් මේ පැත්තට කෝණික ත්වරණයක් තියෙනවා. කෝණික ත්වරණයේ දිශාව සුරත් නියමයෙන් තමයි ගන්න මේ පැත්ත. එහෙනම් කෝණික මන්දනයක් තියෙනවනම් ත්වරණයේ තියෙන අනිත් පැත්තට එන්න වේගය අඩු වෙමින් යනවා. ඍණ ත්වරණයක් තියෙන කෝණික ත්වරණයක්. ඒ කියන්නේ
කෝණික ත්වරණය තියෙන අනිත් පැත්තට. එහෙනම් දිශාව මාරු වෙනවා. එතකොට එයාගේ දිශාව මාරු වෙනවා. තුන්වෙනිය මොකද්ද වෙන්නේ? කෝණික ගම්මිතාවය. එතකොට කෝණික ගම්මිතාවය කියන්නේ අවස්ථිතික ගූර්ණය ඔමේගාගෙන් වැඩි කරලා නෙගන්නේ. ස්කන්ධයේ ප්‍රවේගයෙන් වැඩි කරලා ගන්නවා වගේ භ්‍රමණ චලිතයේ ස්කන්ධය වෙනුවට පාවිච්චි කරන්නේ I. ප්‍රවේගය වෙනුවට පාවිච්චි කරන්නේ ඔමේගා. එතකොට ඔමේගා වෙනස් වෙනවා. I වෙනස් වෙන්නේ නැහැ. ඔමේගා වෙනස් වුණොත් මෙයත් වෙනස් වෙනවා. එතකොට මෙයත් ඒකට බලපාන්න පුළුවන්. ඊට පස්සේ කෝණික කේන්ද්‍රාභිසාරී ත්වරණය. කේන්ද්‍රාභිසාරී ත්වරණය හැම වෙලාවෙම වැඩ කරන්නේ ඒක දැන් පැත්තනේ. කේන්ද්‍රීය දිශාවට. අනිත් පැත්ත කරනවා කේන්ද්‍රීය දිශාවට. එයා වෙනස් වෙන්නේ නැහැ. 4 සම්ප්‍රයුක්ත ත්වරණය. එතකොට හිතන්නකෝ ත්වරණ වල සම්ප්‍රයුක්ත වෙන්නේ එන්න පුළුවන් වෙන්නේ. කෝණික ත්වරණයයි කේන්ද්‍රාභිසාරී ත්වරණයයි ත්වරණ දෙකක් වැඩ කරනවා. ඒතර සම්ප්‍රයුක්ත ත්වරණයත් වෙනස් වෙන්න පුළුවන්. ඒවා වෙනස් වෙනවා නම්. එතන මේ ඔක්කොම වෙනස් වෙන්න පුළුවන් කට්ටිය. එතන මේකේ දිශාව වෙනස් නොවේද කියලා අහුවනම් තමයි වටින්නේ. එතකොට මේකට මේ හරියට ප්‍රශ්නය අහලා නැති හින්දා මම මේකට ඕල් කියලා කියන්නම්. එතකොට මේ උත්තර 4 ඇරෙන්න 1 2 3 5 කියන ඔක්කොම ගත්තත් හරි. දිශාව වෙනස් වෙනවා ඒ කට්ටියගේ එහෙම වුණොත් එහෙම. හරිද? එහෙම තමයි එතෙන්ට උත්තරයක් ගන්න වෙන්නේ. මේ ප්‍රශ්නේ පොඩි ගැටලුවක් තියෙනවා අහලා තියෙන විදිහේ. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. පහත දැක්වෙන දෛශික පද්ධතියේ සම්ප්‍රයුක්තය කවුද කියලා අහන්න. මම මේ රූපය අඳින්නම්. හරි. රූපය අඳින්නම්. ඉතින් මෙහෙම එකක් තියෙන්නේ. මොකද තියෙනවා? මෙහෙම එකක් තියෙනවා. ඊට පස්සේ මෙහෙම තියෙනවා. සහ මෙහෙම තියෙනවා. එතකොට O A B C මේ O මෙතන A මෙතන B මෙතන C ඊට පස්සේ මෙතන E මෙතන D ඔහොම ඉන්න කට්ටිය. එතකොට B ඉඳලා A පැත්තට මේවා එකක් තියෙනවා. B ඉඳලා E පැත්තට. එහෙම. ඊළඟට දෙකක් AE ඉන්නවා. ඊට පස්සේ OA ඉන්නවා. මේ පැත්තට OA එකක් ඉන්නවා. OB එකක් ඉන්නවා. මෙතනනේ O හිටි. OE එකක් ඉන්නවා. OD එකක් ඉන්නවා. ඊට පස්සේ දෙකක් DE ඉන්නවා. CD ඉන්නවා. CD එකක් ඉන්නවා. මේ පැත්තට. අද OC එකක් ඉන්නෝනේ. ඒ තලයේ අනිත් පැත්තට දාලා තියෙන්නේ මම මේ පැත්තට දාන්නම් OC එකක් ඉන්නවා කියලා කියනවා. ඔය ඉඳලා C පැත්තට. දැන් බලන්න. මෙයාගේ සම්ප්‍රයුක්තය හොයන්න කියලා කියනවා. එකපාරම කලබල වෙන්න දෙයක් නැහැ. අපි දන්නවා බහුවස්ත්‍රයක් ගත්තොත් බහුවස්ත්‍රයක දෛශික නිරූපණය කරොත් එහෙම මෙහෙම තිබ්බොත් එහෙම කොහොම දෛශික තුනක් තියෙනවා නම් සම්ප්‍රයුක්තය වෙන්නේ පටන් ගත්ත තැන ඉඳලා අවසාන වෙන තැනට අඳින එක. ඒතර බලන්නකෝ මෙහෙම. දැන් OE එකක් දැන් මෙහෙම ගන්නකෝ.
මේ පැත්තෙන් ගත්තොත් මෙන්න මෙතනින් පටන් ගන්නවා මෙහෙම යනවා මෙහෙම යනවා. එතන AE ගෙන් එකක් එතෙන්ට පාවිච්චි කරොත් හරිනේ. මෙයයි මෙයයි AE ගෙන් එකක් පාවිච්චි කරොත් එහෙම මෙතනින් පටන් ගත්තා ඔහොම ගියා මෙතනින් ඉවර වුණා. පටන් ගත්ත තැන ඉඳලා අවසාන වෙන්න තැන රේඛාවෙන් ඒ සෙට් එකේ සම්ප්‍රයුක්ත එනවා. එතකොට මෙතන හිටපු OE හිටියා මෙන්න මේ කට්ටිය හින්දා පටන් ගත්තේ මෙතනින් අවසාන වුණේ මෙතනින් එතනින් හින්දා තවත් OE එකක් එනවා. ඊට අමතරව බලන්න OA මෙතන එක AE එකක් පාවිච්චි කරා මෙතන දෙකක් AE හිටියා අනිත් AE මෙතෙන්ට පාවිච්චි කරොත් පටන් ගත්තේ මෙතනින් අවසාන වුණේ මෙතනින්. තව OE එකක් එනවා. ඒතර OE ඔක්කොම ඒවා 3යි. මේ පැත්තෙන් මෙහෙම ගත්තොත් මෙතනින් ගියොත් එහෙම අයත් OE එකක් හැදෙනවා. මේ පැත්තෙන් ගියොත් එහෙම අයත් OE එකක් හැදෙනවා. එතකොට ඔක්කොම OE ඒවා පහක් හැදෙනවා. පහක් OE කියලා සම්ප්‍රයුක්තය හොයාගන්න පුළුවන්. තේරුම් නැත්නම් ආයෙ පාරක් බලමු. මැද ඉන්න OE එහෙම්මම හිටියා. ඔන්න එකයි. අර මේ පැත්තෙන් OB ඉන්නවා BA ඉන්නවා AE ඉන්නවා. ඔන්න ඔය තුන් දෙනා එකතු වෙලා අය OE එකක් හදනවා. හරිද? ඊට පස්සේ මෙතන යන එක්කෙනා ගත්තොත් මෙහෙම ගිහිල්ලා මෙතන තව දැන් AE ඒවා දෙකක් හිටියනේ. එක AE එකක් මේ කළු පාට එක්කෙනාට පාවිච්චි කරා අනිත් එක්කෙනා මෙයාට පාවිච්චි කරා. ඒතකොට එයාගෙන් තව එකක් හදනවා. ඒතකොට ඔන්න 3යි. අනිත් පැත්තෙන් ගියාට පස්සේ OC CD DE ඔන්න තව එකයි. OD DE තව එකයි. ඔක්කොම 1 2 3 4 5යි. පහක් OE හදනවා. සම්ප්‍රයුක්තය පහක් OE කියලා ලියන්න පුළුවන්. එතකොට උත්තරේ 5. 7 වෙනි එක අපි බලමු. මෝටර රථයක ප්‍රවේගී කාලය සමග වෙනස් වන ආකාර රූපයේ දැක්වේ. 8 වන තප්පරය තුලදී මීටර 150ක් දුර ගෙවා යයි නම් මෝටර රථයේ ත්වරණය වන්නේ මොකක්ද කියලා අහන්න. දැන් බලන්න මෙයා නිශ්චලතාවයෙන් පටන් ගන්න. ප්‍රස්ථාරය දීලා තියෙනවා මේ විදිහට. අටවෙනි තප්පරය මේ 7 වෙනි තප්පරය කොහොම තියෙනවද? y අක්ෂයට ප්‍රවේගය. එතන මේක කාලය. එතකොට 8 වෙනි තප්පරය කියලා කියන්නේ මෙන්න මේ කොටස නේද? 7 ඉඳලා මෙන්න මේ කොටසනේ. මේකේ මීටර 150ක් යනවලු. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක යට වෙච්ච වර්ගඵලයෙන් විස්ථාපනය හම්බ වෙනවා. ඒතර මෙයාගේ ත්වරණය මොකක්ද කියලා අහන්න. හරිද? එතකොට අපි බලමු. 7 වෙනි තප්පරය තුල ගියපු දුර හිතන්නකො මෙයාගේ ත්වරණය A නම් 7 වෙනි තප්පරයේදී වේගය මොකද්ද? v සමානයි u ධන at වලින් හිතුවත් කමක් නැහැ. ආරම්භක ප්‍රවේගය නිශ්චලයි. ත්වරණය වරක් කාලය තප්පර 7යි. එතකොට මේ 7යි a තමයි එයාගේ ත්වරණය. 8 වෙනි තප්පරයේදී තියෙන ප්‍රවේගය ඒ විදිහටම දැම්මොත් ආරම්භක ප්‍රවේගය බිඳුවයි a වරක් කාලය තප්පර 8කදී තියෙන ප්‍රවේගය u බිඳුව හින්දා 8ක් a කියලා ලියන්න පුළුවන්. එතකොට මේකේ ගිහිල්ලා තියෙන දුර මීටර 150යි. එතකොට මෙන්න මේ කොටසේ වර්ගඵලය අපි හෙව්වොත් අපට යාගේ ගියපු දුර එන්න ඕනේ. එතකොට 150 සමාන වෙන්න ඕනේ ඒ කොටසේ වර්ගඵලය. ඒ කොටසේ වර්ගඵලය සමානයි සමාන්තර රාශියක්. සමාන්තර පාද දෙකේ එකතුව 7යි a ධන 8යි a වැඩි කරන්නකොට ලම්බක උසින් තප්පරයයි. එහෙම ගත්තොත් එහෙම මේක එනවා 7යි 105යි a මෙතන 150 වැඩි කිරීම 2 300යි. ඒතර a ට එනවා
20ක් කියලා. ත්වරණය 20යි කියලා තමයි දාන්න වෙන්නේ. එහෙනම් 7ට උත්තරේ 2. 8. භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවක භ්‍රමණ සංඛ්‍යාතය සමග කෝණික ගම්‍යතාවය විචලනය වෙන අයුරු පෙන්නන ප්‍රස්ථාරය මොකක්ද කියලා අහනවා. හරි. අපි දන්නවා ඒ එහෙම තැනකට ආවොත් එහෙම සම්බන්ධයක් හදාගන්න ඕනේ. භ්‍රමණ චලිතයේ යෙදෙනවා මොකක් හරි වස්තුවක්. ඒතර මේ වස්තුව ගත්තට පස්සේ එයාට කැරකිනවා නම් අවස්ථිති ගූර්ණයක් තියෙනවා. එතකොට මේ කෝණික ගම්මිතාවය ගන්නේ එයාගේ අවස්ථිති ගූර්ණය එයාගේ ඔමේගාගෙන් වැඩි කරලා. ඕකනේ කතාව. එතකොට අපි එළුයි සංඛ්‍යාතය අතර තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට මේක ඔමේගා 25f ගෙන් ලියන්න පුළුවන්. කොහොම තමයි ගන්න වෙන්නේ. එතකොට 25 වරක් i තමයි මේ විදිහට සම්බන්ධය හදාගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ප්‍රස්ථාරේ y අක්ෂරය දාලා තියෙනවා l, x අක්ෂරය සංඛ්‍යාතය දාලා තියෙනවා. එතකොට මේක මොකද වෙන්නේ? මෙන්න මේක මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් වෙන්න ඕනේ. මේ කොටස නියතයක් නේ. ඒතර අනුක්‍රමණය නීත වෙන්න ඕනේ. ඒතර අපිට උත්තරේ තෝරගන්න පුළුවන් වෙන්නේ උත්තරේ 3 කියලා. මේ කට්ටිය වෙනස් වෙන්නේ නැති හින්දා. ඊළඟට අපි යමු 9 වෙනි එකට. පොළොවට ආනතව ප්‍රක්ෂේපණය කළ ස්කන්ධය ග්‍රෑම් 200ක් වන බෝලයක් පොළොව මතට පතිත වන උපරිම දුර මීටර් 10යිලු. බෝලේ චලිත පෙතේ මුදුනේම ලක්ෂයේදී චාලක ශක්තිය හා විභව ශක්ති අගයන් වනුයේ කියලා අහනවා. දැන් මෙයාට මීටර් 10ක් දුරින් තමයි මෙයා ගිහිල්ලා වැටෙන්නේ. යවුවට පස්සේ යම් කිසි වේගකින් යවනවා. එතකොට ඒ වේගකින් යවුවට පස්සේ උපරිම දුරක් යන්න නම් අපි දන්නවා අංශක 45ක් ආනතව තිරසට ප්‍රක්ෂේපණය කරන්න ඕනේ. එතකොට මෙයා උපරිම තිරස් දුර මීටර 10යි කියලා කියනවා. ඒක දීලා තියෙන දත්ත. එතකොට මේ මුදුනේම ලක්ෂයේදී මෙන්න මෙතනදී චාලක ශක්තිය කොච්චරද විභව ශක්තිය කොච්චරද කියලා අහනවා. එතකොට මේක v නම් මේ පැත්තට v cos 45 v බෙදීම මූල 2. මේ පැත්තට v sin 45 v බෙදීම මූල 2. එතකොට තිරස් චලිතයට දැම්මොත් මුළු කාලය තුරම දැන් හිතන්න තප්පර 10ක් චලිත වෙනවා නම් තප්පර 5කදී මේ භාගයක් වෙනවා ඉතිරි භාගය ඉතිරි තප්පර 5ද යනවා. තප්පර 5ක් නැගිලා තප්පර 5ක් වැටෙනවා. එතකොට මෙතෙන්ද මේ මුළු කාලයේ t නම් t ගෙන් භාගය තමයි මෙතෙන්ට යන්නේ. මෙතෙන්ට ගිහිල්ලා වැටෙද්දිම ප්‍රක්ෂිප්තය යන මුළු කාලය එනවා. ඒ කියන්නේ ප්‍රක්ෂිප්තය යන මුළු කාලය t නම් උපරිම උස ලබා ගන්නවා t බෙදීම 2 කාලයකදී. ඒක ඉතින් ජෙනරල් අපි දන්න දේ. එතකොට තිරසට දැම්මොත් s සමානයි ut තිරස් දුර මීටර් 10යි යන වේගයේ v බෙදීම මූල 2යි කාලය t. ඔය සම්බන්ධය ගත්ත හැකි. එතකොට ඔය වගේ සම්බන්ධයක් ගත්ත හැකි. එතකොට මෙතනදී තියෙන චාලක ශක්තිය ගත්තොත් එහෙම මෙතන තියෙන තිරස් වේගයේ v බෙදීම මූල 2 තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට භාගයක් එයාගේ ස්කන්ධය v වර්ගය තමයි එතන තියෙන චාලක ශක්තිය. ඉහළම ලක්ෂයේ තියෙන චාලක ශක්තිය. එතන භාගයක් එයාගේ ස්කන්ධය වැඩි කිරීම එයාගේ තියෙන ප්‍රවේගය v බෙදීම මූල 2 වර්ගය. හරිද? එතකොට මෙයාගේ ස්කන්ධය ග්‍රෑම් 200යි.
එහෙනම් 0.2යි. v වර්ගයේ බෙදීම 2යි කියලා ගත්තේ. එතකොට දැන් උපරිම උස ගිහිල්ලා වැටෙන්න කාලය ගත්තොත් එහෙම විස්ථාපනයේ බිඳුව වෙද්දී යන ආරම්භක සිරස් ප්‍රවේගය v බෙදීම මූල 2යි ගතවන කාලය t ඍණ භාගයක් 10යි t වල වර්ගය. එතකොට එක t එකක් කපලා දැම්මොත් එතකොට මෙතනින් 5ක් කෙරෙනවා v බෙදීම මූල 2 5යි t නේද? එතකොට t වෙනුවට v ඇසුරෙන් පාවිච්චි කරන්න පුළුවන් නේ. එතකොට t කියන්නේ v බෙදීම 5යි මූල 2යි කියලා ලියන්න පුළුවන්. මේක මෙතන දැම්මොත් එහෙම මම මේ සමීකරණයට ආදේශ කරොත් t වෙනුවට දාන්න පුළුවන් v බෙදීම 5යි මූල 2යි කියලා. ඒතර v කියන්නේ මොකද්ද? මේක වැඩි වුණාට පස්සේ 5යි 5 වැඩි කිරීම 2 10යි. ඒතර v කියන්නේ 10ක් කියලා එනවා නේද? v කියන්නේ 10ක් කියලා එනවා. එතකොට මෙතන 10යි 10 වර්ගයනෝනේ. ඒතර v කියන්නේ 10යි කියලා එනවා. චාලක ශක්තිය ගත්තොත් එහෙම දැන් v 10යි කියලා හොයාගත්තා. එතන මොකද වෙන්නේ? 0.2 බෙදීම 4යි 10 වර්ගය කියන්නේ 100යි. මේව ගත්තොත් එහෙම 25යි 25 2 10යි මේක 5ක් ජූල් කියලා එනවා. එතන ජූල් 5යි තමයි මේකේ තියෙන මුළු චාලක ශක්තිය. හරිද? එතන මෙතනදී තියෙන මුළු චාලක ශක්තිය තමයි මෙතනදී විභව ශක්තිය බවට පත් වෙන්නේ. දැන් හිතන්න තිරස් චලිතයේද මෙතනදී තියෙන චාලක ශක්තියක් තියෙනවා. ඒක තමයි මෙයාට දීලා යවන්නේ. එතකොට මේ තිරස් ප්‍රවේග සංරචකය දැනටමත් උඩම ලක්ෂයේ තියෙනවා. හැබැයි මේ සිරස් ප්‍රවේග සංරචකයේ බිඳු වෙලා තියෙනවා උඩට යද්දි. එතකොට මෙතනදී තිබ්බු සිරස් අතර තිබ්බු ප්‍රවේගය නැතිවීම හින්දා තිබ්බ චාලක ශක්තිය තමයි මෙතනදී විභව ශක්තිය බවට පත් වෙලා තියෙන්නේ. ඕනම් හදලා බලන්නත් පුළුවන්. ඒතර විභව ශක්තියත් මෙච්චර තමයි. එතකොට ජූල් 5යි අපට උත්තරේ 4 කියලා තෝරගන්න පුළුවන් 9ට. චාලක ශක්තියත් ඉහළම ලක්ෂයේදී 5යි විභව ශක්තියත් 5යි. මෙතනදී ඔක්කොම ජූල් 10ක් තියෙනවනේ එතකොට. භාගයක් mv වර්ගය දැම්මොත් එහෙම. එතන මෙතනදී විභව ශක්තිය චාලක ශක්තිය විතර 5ක් තියෙනවා. ඉතුරු ටික නේද මේ විභව ශක්තිය විතර මේ 10න් 5ක් ගියාට පස්සේ ඉතුරු ටික නේද විභව ශක්තිය විතර මෙතන හම්බෙලා තියෙන්නේ. ඒක ගන්න වෙන්නේ එහෙමයි. සරලව නැත්නම් හදලා ගන්නත් පුළුවන් වැඩේ දිගයි. ඊළඟට 10 මාධ්‍යක වර්තනාංකයේ n මගින් දැක්වුවහොත් ABC මාධ්‍ය තුනක් සඳහා A වල වර්තනාංකය B වල වර්තනාංකය C වල වර්තනාංකය ওই විදිහට තියෙනවායි කියලා කියනවා. එතකොට සාධාරණ නිවැරදි රූප සටහන මොකක්ද කියලා අහන්න. වර්තනාංකය වැඩි නම් හිතන්නකෝ වාතයේ වර්තනාංකය 1යි. වීදුරු වල වර්තනාංකය 1.5යි. වාතයේ ඉඳලා වීදුරු වලට කිරණයක් ගමන් කරද්දී එයා හැරෙන්නේ අභිලම්බයේ දෙසට. අභිලම්බයේ දෙසට හැරීමක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. එතකොට බලන්න මේක දීලා තියෙනවා මේ විදිහට. C වල වර්තනාංකය තමයි අඩුම. A වල තමයි වැඩිම. ඒතර වර්තනාංකයේ වැඩි මාධ්‍ය තමයි ගහන මාධ්‍ය. වර්තනාංකයේ අඩු මාධ්‍ය තමයි විරල මාධ්‍ය. එතකොට බලන්න පළවෙනි රූප සරණේ දීලා තියෙනවා මේ විදිහ එකක්. මෙයා C B A
මෙහෙම කිරණයක් එනවා. අභිලම්බයේ දෙසට හැරෙන්න ඕනේ. මොකද වෙන්නේ? මේ C මාධ්‍යයට ඇතුල් වෙන්නේ. යට ඉන්නේ C නේ. sorry. C ඉන්නවා C මාධ්‍ය ඉඳලා B ට ඇතුල් වෙනවා. වර්තනාංක වැඩි හින්දා මෙහෙම හැරෙන්න ඕනේ. මේක තවත් ඇතුළට හැරෙන්න ඕනේ නේ. ඊට පස්සේ කොහොම තමයි වෙන්න ඕනේ. සාවද්‍ය කිරණ සටහන අහන්නේ. බලන්නකෝ දෙවෙනි රූපේ. දෙවෙනි රූපේ උඩ තමයි C ඉන්නේ. ඒක ඇඳලා තියෙනවා මෙහෙම එනවා දෙසට හැරෙන්න ඕනේ. මොකද මෙයාට වඩා මෙයාගේ වර්තනාංක වැඩි නම් අභිලම්බයේ දෙසට හැරෙන්න ඕනේ. මෙතනනොත් ඒට ඇතුළේදී තවත් ඇතුළට හැරිලා යනවා. ඒකත් හරි. එතකොට තුන්වෙනි රූපේ C මෙතන මැද A ඊළඟට B ඉන්නවා. කිරණ මෙහෙම එකක් ඇඳලා තියෙනවා. මෙහෙම එනවා B ට වඩා A මාධ්‍ය වර්තනාංකය වැඩි. හරි ඇතුළට හැරෙන්න ඕනේ. කතාව හරි. ඊට පස්සේ මේක යද්දි එළියට හැරෙන්න ඕනේ. මොකද වෙන්නේ? ඒ කියන්නේ ග්‍රහණ මාධ්‍ය, මෙයා විරල මාධ්‍ය අභිලම්බයෙන් ඉවතට හැරෙන්න ඕනේ. කතාව හරි. 4 දෙසට ඉවතට. 4ෙත් එහෙම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එතකොට 5 පහේ අමුතු කේසයක් තියෙන්නේ. 4ෙත් ඔය විදිහට තමයි. පහේ තියෙන මෙහෙම එකක්. මෙහෙම A B උඩ C. කිරණ මෙහෙම එනවා. මෙහෙම දෙසට හැරෙනවා. ඒක එහෙම වෙන්න බෑනේ. A මාධ්‍ය වර්තනාංකය තමයි වැඩිම. එහෙනම් අභිලම්බයෙන් ඉවතට හැරෙන්න ඕනේ. ඒතර පහ ප්‍රකාශය තමයි බොරු ප්‍රකාශය. ඒතර පහ වැරදි කියලා තෝරගන්න පුළුවන්. ඊළඟට 11 කුඩා පිත්තල ගෝලයකින් සමන්විත සරල අවලම්බයක ආවර්ත කාලය කැපිටල් T2. මෙම අවලම්බය පෘථිවියේ ගුරුත්වත්වරණයෙන් 8න් එකක් ගුරුත්වත්වරණයක් සහිත ග්‍රහලෝකයක දෝලණය වීමට සලස්වනවා. එවිට ආවර්ත කාලය සිම්පල් T2. දැන් බලන්නකෝ. ආවර්ත කාලය ගන්නේ සරල අවලම්බයක 2π වර්ගමූල L බෙදීම G. T සමානයි 2π වර්ගමූල L බෙදීම G. දැන් මෙයා ගෙනල්ලා හදන්නේ වෙනත් ග්‍රහ ලෝකයක ගිහිල්ලා තියන්න හදනවා. එයාගේ ආවර්ත කාලය ගන්න වෙන්නේ 2π වර්ගමූල L වෙනස් වෙන්නේ නැහැ. දැන් G බෙදීම 8ක් වෙනවා. කොහොමද වෙන්නේ? එතකොට අපෙන් අහන්නේ කැපිටල් T බෙදීම සිම්පල් T අනුපාත දෙන්න බෙදලා ගන්න. කැපිටල් T බෙදීම සිම්පල් T කියලා ගත්තොත් 2π ට 2π කැපෙනවා L ට L කැපෙනවා. එතකොට 8ක් මෙයා බෙදීම මෙයා වෙද්දී කැරකිලා උඩට යනවා. එතකොට වර්ගමූල 8ක් තමයි එන්න ඕනේ. උත්තරේ 4 නේද? 11ට උත්තරේ 4. 12 අංශුවක් වෘත්තාකාර පතයක නියත වේගයෙන් දක්ෂිණාවර්තව භ්‍රමණය ගමන් කරනවලු. A සිට B දක්වා චලනය වීමේදී ප්‍රවේග අන්තරයේ දිශාව වෙනස් වීම නිවැරදිව පෙන්වු කරන්නේ මොකක්ද කියලා. දැන් බලන්න මෙයා දක්ෂිණාවර්තව කැරකෙනවා. දක්ෂිණාවර්තව කැරකෙද්දී දැන් මෙහෙම තියෙනවනේ. මෙතනින් යනවා. එතකොට මෙයා A ගේ යන්න පටන් ගත්තට පස්සේ A දී ප්‍රවේගය මේ පැත්තට තියෙනවා. B හිදී ප්‍රවේගය ඊට ලම්බකව තියෙන්නේ. මෙතනනේ B. එතකොට අපි මේ පැත්තට දෛසිකයක් තියෙනවා මෙහෙම දෛසිකයක් තියෙනවා.
දෛශික දෙකේ එකතුව මේ පැත්තට එන්නේ. අන්තරයේදී පසු එක්කෙනාගෙන් පෙර එක්කෙනාට කරන පසු එක්කෙනා මෙයා පෙර එක්කෙනා මෙයා. මේ B හිදී තියෙන ප්‍රවේගයෙන් A හිදී තියෙන ප්‍රවේගය අඩු කරොත් එහෙම මෙයාට ඍණ හින්දා දෛශිකයේ පැත්ත මාරු කරන්න පුළුවන්. ඒතර මේක තමයි A දෛශිකයේ ඍණ දෛශිකය. ඒතර මේකේ සම්ප්‍රයුක්තය මේ පැත්තට වෙන්න ඕන. එතකොට අපට උත්තරේ 4 කියලා තෝරගන්න පුළුවන්. මේකේ ඍණ දෛශිකය නෙමෙයි තියෙන්නේ. B දෛශිකයේ හැමමයි එයාට A ගේ ඍණ දෛශිකය එකතු කරනවා. A ගේ ඍණ දෛශිකය එකතු කරත් එකයි B ගෙන් A දෛශිකය අඩු කරත් එකයි. දෙකම එකයි. හරිද? 13 13 කියනවා සරල අනුවර්තී චලිතයේ යෙදෙන අංශුවක් සඳහා විස්ථාපන කාල ප්‍රස්ථාරය පහත රූපයේ පරිදි වෙනවලු. මෙම සරල අනුවර්තී චලිතය සඳහා නිවැරදි සමීකරණය කවුද කියලා අහනවා. දැන් බලන්න ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. බලන්න මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. මොකද දීලා තියෙන්නේ? එතකොට මේක 0.6යි. මෙතන 1.2යි. x අක්ෂරේ තියෙන්නේ කාලයේ තප්පර වලින් මේක සෙන්ටිමීටර් 4යි මේක ඍණ සෙන්ටිමීටර් 4යි මේක y දීලා තියෙන්නේ සෙන්ටිමීටර් වලින් නේ. ඔව්. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නේ y සමානයි r sin omega t විදිහට තමයි දන්නේ. ආවර්ත කාලයක් තියෙනවා නම් ඔන්න ඔහොම එකක් තියෙනවා කලාකෝණයක් තියෙනවනේ. ඒතර මෙයාගේ විස්තරය තමයි මෙතෙන්ද දාන්නේ. විස්තරය සෙන්ටිමීටර් 4යි. ඒතර y එන්න ඕනේ සෙන්ටිමීටර් වලින් නම් මේක 4 කියලාම දැම්මට ගැටලුවක් නැහැ. sin omega t. ඒතර මේකේ omega ගන්න පුළුවන් ආවර්ත කාලය පාවිච්චි කරලා. හරිද? omega සමානයි දැන් සම්පූර්ණ වටයක් යන්න ගත වන කාලය මෙතනින් ඉඳලා මෙතෙන් දෙද්දි වට භාගය නේද 1.2 නේ දෙන්න ඕනේ 1.2යි තමයි ආවර්ත කාලය එන්න ඕනේ සම්පූර්ණ පටන් ගත්ත තැන වාගේ ඕම ගිලා ඒත් මෙතෙන්ට වෙන්න ගත වන කාලය තප්පර 1.2යි හරිද එතකොට omega සමානයි 2 5 බෙදීම t දාන්න පුළුවන් නේ 2යි 5 බෙදීම 1.2යි. ඒතර omega t. ඒතර මේක සුළු කරොත් එහෙම 2යි 5 බෙදීම 1.2. හතරයි දශම දෙකක් කියලා එන්නේ. හරිද? 4.1.8යි. ධන 5. ඇත්තටම මේක පටන් ගද්දිම විස්තරයක් තියෙනවා. නේ. හිතන්න sin ප්‍රස්ථාරේ මෙහෙමනේ ඉන්නේ. ඒතර මේක මෙහාට ඇදලා තියෙනවානේ අංශක 90ක්. එහෙනම් ආරම්භක කලාකෝණේ 5 බෙදීම 2යි. ඒතර ওই විදිහට ප්‍රස්ථාරේ එන්න ඕනේ. එතකොට මෙයාගේ සමීකරණය t 2යි 5 බෙදීම t 5.2ක් එනවනේ. හරි සෝරි. මේ සූ කරාට පස්සේ 5.2ක් එන්නේ. ඒතර මේක 5.2යි. එතන මේකට සමීකරණය හැදෙනවා
මේක. ඒතකොට ඒක ගත්තොත් එහෙම අපට උත්තරේ 3 තෝරගන්න පුළුවන් නේ. 3 උත්තරේ තෝරගත්තේ. 14 වර්තනාංකයේ සිම්පල් n වූ මාධ්‍යකින් තනා ඇති වීදුරු ගෝලයකට x පතන කෝණයකින් යුතුව වාතයේ සිට පතනය වන කිරණයකට වර්තන කෝණය y වෙනවලු. නිර්ගත කිරණය පතන කිරණයත් අතර අපගමනය වන කෝණය වන්නේ මොකද්ද කියලා අහනවා. කොච්චරක් හැරෙනවද කියලා අහනවා. ඒකත් බලමු. දැන් වර්තනාංකයේ n වන මාධ්‍යකින් වීදුරු ගෝලයක් තියෙනවලු. වීදුරු ගෝලයක් තියෙනවා. මේකේ වර්තනාංකයේ n. මෙතෙන්ද ගත්තොත් ඔහොම පතන කෝණයක් තියෙනවා x කියලා. ඒතර එයා වර්තනය වෙනවා ඇතුළට y කියලා කෝණයකින්. හරිද? එතකොට එහෙම වුණාට පස්සේ නිර්ගත කිරණයත් පතන කිරණයත් අතර අපගමනය වෙන කෝණය. හරි. දැන් හිතන්නකො මෙහෙම ගත්තොත් මෙයා මෙහෙම යන්න එපේ. ඔගිලා මෙතන වදින්න ඕනේ. එතකොට මේක අභිලම්බය මේක තමයි. එතන x ගෙන් ආවිල්ලා y ගෙන් හැරිලා ගියොත් y ගෙන් වැටුනොත් x ගෙන් හැරිලා යන්න එපේ. එතන මේ දෙන්න අතර මේක තමයි පතන කිරණය, මේක තමයි පිට වෙලා යන නිර්ගත කිරණය. මේ දෙන්න අතර කෝණය මොකද්ද කියලා තමයි අහන්නේ. මෙන්න මේක මොකද්ද කියලා තමයි අහන්නේ. බලන්න. right. එතකොට මෙහෙම ගත්තොත් මෙහෙම එන එක්කෙනා දැන් හිතන්නකො මේ මුළු කෝණය දැන් මේ කෝණය x වෙන්න එපා. ඒතර කොච්චරක් හැරෙනවද දක්ෂිණාවර්තන? මේක x ඍණ y. x ඍණ y ප්‍රමාණයක් පළවෙනි වර්තන එකේදී දකුණට හැරුණා. ඊට පස්සේ මෙතන y කින් වැදුනා මෙහෙම යන්නේ. මේක තමයි එතකොට y වෙන්නේ නේ. මේකනේ y වෙන්නේ. එතකොට මේක x ඍණ y. එතකොට අයත් මෙහෙම යන්නේ නැතුව දැන් මෙහෙම ආවා මෙහෙම ගියා එහෙම කෙලින්ම යන්නේ නැතුව දකුණට අයත් පාරක් හැරෙනවා. x ඍණ y ප්‍රමාණයක් අයත් හැරෙනවා නේ. ඒතර ඔක්කොම x ඍණ y ඒවා දෙපාරක් හැරලා තියෙනවා. ඒතර 2යි x ඍණ y තමයි මුළු අපගමන කෝණය. ඒතර ඒකට 14ට උත්තරේ 4 කියලා තෝරගන්න පුළුවන්. 15 A කියලා වීදුරු බෝලයක් 5යි ms ශ්‍රේණියක ප්‍රවේගයකින් සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කිරීමෙන් තත්පර 4කට පසුව තවත් B ගෝලයක් එම ප්‍රවේගයෙන්ම එම ස්ථානයේ සිටම සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරනවලු. වීදුරු බෝල දෙක එකිනෙක හමුවන්නේ ඒ වීදුරු බෝලය ප්‍රක්ෂේපණය කිරීමෙන් කොපමණ කාලයකට පසුද කියලා අහනවා. හරි. හරි. දැන් මෙයා 5 කී යවනවා. t සමානයි බිඳුවේදී යවන. b කියලා එක්කෙනෙකුත් 5 කී යවනවා. එතකොට එයා යවන්නේ t සමානයි 4දී. දැන් මෙයා උඩ ගිහිල්ලා ඔහොම වැටෙනවනේ. මේ හරිය තියලා ඔහොම ගියාට පස්සේ දැන් හිතන්නකෝ තප්පරයක් යන කලින් මෙයා නිශ්චල වෙලා අනිත් පැත්තට එන්න ගන්නවා. හරිද? එතකොට මට හිතෙන්නේ මේක
50යි ms එක වෙන්න ඇති. හිතන්නකෝ දැන් තප්පර භාගයක් යද්දිම මෙයා උඩට ගිහිල්ලා ඉවරලා ඊටු තප්පර භාගෙදි මේ මට්ටමට ආයෙ එනවා. දැන් මෙයා දෙවෙනියා මෙහෙම යවුවොත් එහෙම දැන් මෙයා එතනින් එහාට පල්ලෙටනේ යන්නේ. තප්පර 4 කවදාවත් එහෙම හම්බෙන්න විදියක් නැහැ. එතකොට මම හිතන්නේ ඔක 50 වෙන්න ඇති. ආරම්භක ප්‍රවේගය 50 වෙන්න ඇති. 50යි කියලා හිතමුකෝ. 50කින් යවනවා. තප්පර 4ක් ගියාට පස්සේ මෙයාගේ ප්‍රවේගය මොකද වෙන්නේ? තප්පරයට 10 ගානේ මෙයාගේ ප්‍රවේගය දැන් 10ක් වෙලා තියෙන්න ඕනේ. තප්පරයට 10 ගානේ අඩු වෙනවනේ. එතකොට මේ t සමානයි 4 දී ඉන්න තැන මෙයා උස. එතකොට b යට ඉඳලා අය මේ වෙලාවේ යවනවා කියලා කියනවා. 50ක වේගයකින්. එතකොට මේ දෙන්න හම්බෙන්න ගත වන කාලය කොච්චරද කියලානේ අහන්නේ. එතකොට මට පුළුවන් මේක සාපේක්ෂ ප්‍රවේගය දාලා හදන්නත් පුළුවන්. මම එහෙම හදන්නම්. නැත්තම් හිතන්නකෝ මෙයා උඩ ගිහිල්ලා මෙයා මෙතනදී හම්බ වෙනවා B මේ අතරමැද තැනකදී හම්බ වෙනවා. ඒ වගේ කතාවක් දාන්න පුළුවන්. අපි තප්පර 4ේදී මෙයා කොහෙද ඉන්නේ කියලා බලමු. එතකොට ඒ ඉන්න තැන v වර්ගය සමානයි u වර්ගය දන දෙකක් ඒස් දාමුකෝ. කොච්චරක් කුසින් ඉන්නවද කියලා. අවසාන ප්‍රවේගයේ වර්ගය 10 වර්ගය 100යි. ආරම්භක ප්‍රවේගයේ වර්ගය 50 වරක් 50 25යි බිංදු 2යි. දාන පැත්තට නෙමේ තුරන්නේ අනිත් පැත්තට. දැන් මේ වෙලාවේ ඉන්න උස හොයාගන්න පුළුවන්. 2400යි 20යි. මීටර් 120ක් උසින් තමයි මේ වෙලාවේ ඉන්නේ. මේ දෙන්න අතර උස 120යි. ඒ කියන්නේ B යවන්න ඕන මෙන්න වෙලාවේදී මීටර 120ක් උසින් තමයි A ඉන්නේ. එතන හතරින් තප්පරේ වෙද්දි B ට ප්‍රවේගය කීයක්? A ට ප්‍රවේගය 10ක් උඩට තියෙනවා. B ට ප්‍රවේගය A පැත්තටම 50ක් තියෙනවා. දෙන්න අතර පරතරය 120යි. සාපේක්ෂ ප්‍රවේගය දැම්මොත් 40ක ප්‍රවේගයකින් දෙන්න ලං වෙනවා තමයි පේන්නේ. දෙන්නම එක පැත්තටදී ප්‍රවේගය අඩු වෙනවා. හරිද? විස්ථාපනයේ බෙදීම කාලෙන් දාන්න පුළුවන් සාපේක්ෂ ප්‍රවේගය. ඒතර මෙතන තියෙන විස්ථාපනය 120යි 40යි තප්පර 3කදී තමයි හම්බ වෙන්නේ. එතකොට අපට ඔහොම උත්තරයක් තමයි ගන්න වෙන්නේ. මේකට මේ අර ප්‍රැක්ටිකල් නෑ. ඒකින්ද මේකට උත්තරේ ඕල් කියලා දාන්නම්. මේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න සාපේක්ෂ ප්‍රවේගය දාලා ගන්න. හොඳ ගානක් නැත්නම් අර සාමාන්‍ය චලිත සමීකරණ දාලා හදන්න පුළුවන්. මේ ඒක එච්චර ගැළපෙනව මදි. ඒතර සරල අනුවර්තී චලිතයේ දෙන අංශුවක ආවර්ත කාලය තප්පර 6යිලු. චලිත ආරම්භයේදී අංශුව මැද පිහිටීමේදී තියෙනවා නම් පළමු වන හා තුන්වන තප්පරය තුලදී අංශුව චලිත වූ දුර අතර අනුපාතය මොකක්ද කියලා අහන්න. හරි. එතකොට සරල අනුවර්තීය චලිතය මෙහිම ගත්තොත් අංශුවේ ආවර්ත කාලය තප්පර 6යිලු. ඒ කියන්නේ සම්පූර්ණ වටයක් යන්න ගත වෙන කාලය තප්පර 6යි. එතකොට අපි සාමාන්‍යයෙන් මෙහෙමනේ ගන්නෙ. සරල අනුවර්තීය චලිතයේ දෙන වස්තුවක් විස්තරය අරය කරගත්තු වෘත්තයකට සමාන කරගන්න. මේ ආවර්ත කාලයේදී සම්පූර්ණ වටයක් ගිහිල්ලා එන විදිහට මෙයාගේ කෝණික ප්‍රවේගය තෝරගන්නවා. එතකොට මෙතෙන්ද කැරකිච්ච කෝණේ තීට නම් ඔමේගා සමානයි 2 බෙදීම t. එතකොට ওই විදිහට තමයි ඔමේගා තෝරගන්නේ. 2 5 බෙදීම ආවර්ත කාලය 6යි
ඔමේගා කියන්නේ 5 බෙදීම 3යි කියලා තෝරගන්න පුළුවන්. හරිද? එතන මෙතන යම්කිසි සිම්පල් t කාලයකදී මෙතන තියෙන විස්ථාපනය y සමානයි r sin θ කියලා ලියා ගන්න පුළුවන්. θ වෙනුවට θ බෙදීම t සමානයි ඔමේගා හින්දා θ වෙනුවට ඔමේගා t කියලා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට y සමානයි r sin ඔමේගා t කියලා ලියන්න පුළුවන් මේක. විස්තරය මොකද්ද මෙයාගේ? විස්තරය a කියලා කියමුකෝ. නැත්නම් r කියමුකෝ. sin ඔමේගා 5 බෙදීම 3 වරක් t. හරිද? ඕක තමයි පොදු සමීකරණය. එතකොට පළමු හා තුවන තප්පරය තුලදී චලිත වූ දුර අතර අනුපාතය. හරි. t සමානයි බිඳුවේදී පළවෙනි තප්පරයේදී ගිහිලා තියෙන දුර. ඒ කියන්නේ කාලයේ බිඳුවේ ඉඳලා පළවෙනි තප්පරය දක්වා ගියපු දුරනේ. බිඳුවේ ඉන්නේ මැද. t සමාන 1ේදී ගිහිලා තියෙන දුර r sin 5 බෙදීම 3 වරක් 1. එතකොට r sin 5 බෙදීම 3 කියලා ලියන්න පුළුවන් පළවෙනි තප්පරයේදී ගිහිලා තියෙන දුර. ඉගෙන බිඳුවේ මැද ඉන්නේ පළවෙනි තප්පරයේදී ගිහිලා තියෙන දුරෙන් මැද බිඳුවයි කියලා තෝරගත්තොත් අඩු කරලා තමයි හදාගන්නේ පළවෙනි තප්පරයේ ගියපු දුර. එතකොට තුන්වෙනි තප්පරයේදී ගියපු දුර. ඒ තුන්වෙනි තප්පරයේදී ගියපු දුර කියන්නේ තුන්වෙනි තප්පරය දක්වා ගියපු දුරින් දෙවෙනි තප්පරය දක්වා ගියපු දුර අඩු කරලා තමයි තුන්වෙනි තප්පරයේදී ගියපු දුර ගන්න වෙන්නේ. ඉස්සෙල්ලත් ගත්තේ පළවෙනි තප්පරයේදී ගියපු දුරින් පටන් ගද්දි තිබ්බ දුර අඩු කරලා. පටන් ගද්දි හිටියේ බිඳුවේ හින්දා. පළවෙනි තප්පරේ මේකින් බිඳුවක් අඩු කරලා පස්සේ බිඳුවම තමයි. එතන y3 කීයද? r sin omega t. 5 බෙදීම 3යි t කියන්නේ තප්පර 3යි. එතකොට ඔකින් අඩු වෙන්න ඕනේ y2 නේ. y2 කියන්නේ මොකද්ද? r sin omega t. එතකොට ඕකෙන් මේක අඩු වෙන්න ඕනේ. sin 180. ඒ කියන්නේ මේකේ උත්තරේ බලුවොත් r sin 5 නේ. sin මෙතන බිඳුවයි නේ. r sin 2යි 5 බෙදීම 3. 2යි 5 බෙදීම 3 කියන්නේ sin 5 බෙදීම 3 කියන්නේ 60යි 120. අංශ ගණන 120යි. sin 120 ගත්තේම කැරකිලාවට පස්සේ මෙයා 120යි නම් මේ කොනේ බැලුවා නම් හරි පළවෙනි වෘත්තපාදයට වැටෙන්නේ එහෙනම් ධනම තමයි sin 60 බැලුවා නම් හරි sin 60 sin 60 sin අංශක 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. ඒ ගියපු දුරවල් අතර අනුපාතය තුන්වෙනි තප්පරේදී මෙච්චරක් ගිහිල්ලා තියෙනවා. මේකත් 5 බෙදීම 3 කියන්නේ 60යිනේ. මූල 3 බෙදීම 2යි. එකම දුරවල් තමයි ගිහිල්ලා තියෙන්නේ. මේකෙත් උත්තරේ දීලා නැහැ. එකට එකයි එන්න ඕනේ. එහෙනම් මේකටත් ඕල් කියලා තමයි දාන්න වෙන්නේ. 17 රූපයේ පරිදි සැහැල්ලු සුමට දුනු තරාදියක් එල්ලලා තියෙනවලු. කප්පි වටා සැහැල්ලු තන්තුවක් ඇති අතර එහි දෙකලවර කිලෝග්‍රෑම් 4ක කිලෝග්‍රෑම් 6ක ස්කන්ධ දෙකක් එල්ලලා තියෙනවලු. මෙන්න මේ කට්ටිය ඔහොම තියන නිදහස් කරාට පස්සේ දුනු තරාදි පාඨාංකය මොකක්ද කියලා අහනවා. කල්පනා කරලා බලන්න පොඩ්ඩක්.
කිලෝග්‍රෑම් 4යි. ඒ කියන්නේ 4යි g. මෙයා 6යි g. බර ලියනවා. ආතතිය ඔහම තන්තුව දෙසට ලකුණු කරන්න පුළුවන්. තන්තු සුමටයි කප්පි සුමටයි තන්තු සෑල්ලුයි කියලා. එතකොට මේ දෙකක් t කියන බරම මේකේ ඉල්ලලා ඉන්න ඕනේ. දෙකක් t තමයි මෙතන පාඨාංකේ වෙන්න ඕනේ. ඒතර මෙයාට සංප්‍රයුක්ත බලය 6ක් g තියෙනවා 4ක් g අනිත් පැත්තට තියෙනවා. සංප්‍රයුක්ත බලය කියන්නේ 6ක් g රින 4ක් g. මුළු ස්කන්ධය ඔක්කොම 10ක් වෙනවා. ත්වරණය ওই විදිහට හොයාගන්න පුළුවන්. දෙකක් g එතකොට ත්වරණය 2යි කියලා තෝරගන්න පුළුවන්. හරිද? ත්වරණය 2යි නම් මේ එකකට දැම්මොත් t ඍණ 4ක් g සමානයි 4ක් a කියලා ත්වරණය f සමානයි m දාන්න පුළුවන් එක වස්තුවකට දාලා. මම මේ කිලෝග්‍රෑම් 4ට දැම්මේ. උඩට t තියෙනවා අනිත් පැත්තට 4ක් g තියලා දාන කියලා ස්කන්ධය වැඩි කිරීම එයාගේ ත්වරණය. t සමානයි 4ක් a. ඒතර 4 a කියන්නේ දෙකක් හින්දා මෙතන 8යි. මෙතන එනවා 40ක් අනිත් පැත්තට එනවා 48ක් එනවා. ඒතර ඔක්කොම t කියන්නේ 48ක් නිව්ටන් නම් ඔක්කොම දෙකක් t කියන්නේ 96ක් නිව්ටන්. 96ක් නිව්ටන් කියන්නේ කිලෝග්‍රෑම් නම් 9.6ක් උත්තරේ 3 18 වෘත්තාකාර භ්‍රමණ මේසයක කේන්ද්‍රයේ සිට සිම්පල් r දුරකින් සිම්පල් m ස්කන්ධයක් මේසය මත තබා ඇත. භ්‍රමණ මේසයේ කෝණික ප්‍රවේගය ඔමේගා වූ විට ලිස්සා යාම ආරම්භනවලු. කේන්ද්‍රයේ සිට ස්කන්ධයට ඇති දුර r බෙදීම 2 වූ විට එය ලිස්සා යාම ආරම්භන කෝණික ප්‍රවේගය මොකක්ද කියලා අහනවා. හරි. මේමයි කියන්නේ. ගාන හොඳට තේරුම් ගන්න බලන්න. දැන් භ්‍රමණය වෙනවලු. මේට සිම්පල් r දුරින් සිම්පල් m ස්කන්ධයක් ඉන්නවා. මෙයාගේ බර පල්ලයට ඉන්නවා. අභිලම් ප්‍රතික්‍රියාව උඩට ඉන්නවා. ලිස්සන්න යන එළියට චලිතයට විරුද්ධව ඝර්ෂණ බලය ඉන්නවා. ඝර්ෂණ බලය තමයි කේන්ද්‍ර අபிසාරී බලය විදිහට වැඩ කරන්නේ. එතකොට චලනය වෙන්න ඔන්න මෙන්න වෙද්දි μ r වෙන්න ඕනේ. μ r වෙනකොට mg දාගෙන ඝර්ෂණ බලය μmg කියලා දාන්න පුළුවන්. එතන මෙයාට කේන්ද්‍රයේ පැත්තට f සමානයි ma දැම්මොත් μmg දාන කෙනාගේ ස්කන්ධය කේන්ද්‍ර අபிසාරී ත්වරණය r ඔමේගා වර්ගය කියලා දාන්න පුළුවන්. එතකොට m ටෙම් කැපෙනවා. එතකොට දැන් කැරකෙන වේගය μg බෙදීම සිම්පල් r ගේ වර්ගමූලය කියලා දාන්න පුළුවන්. හරිද? හරි. ඔහොම තියාගත්තා කියමුකෝ. μmg සමානයි mr ඔමේගා වර්ගය. ඔහොම නෙවෙන්නේ. දැන් කොහොම කරා වුණත් මෙයාට ඝර්ෂණ බලය මෙච්චරක් ගන්න පුළුවන්. හරිද? එතකොට දැනුත් ඝර්ෂණ බලය μg. එයාගේ ස්කන්ධයේ දැන් අලුත් ආර්ද්‍ර මේ ඝර්ෂණ බලය යටතේම මෙයා සිම්පල් r බෙදීම දෙකක් දුරට ගෙනාවොත් ඉස්සන්න බලන්න මේ කොච්චර කෝණික ප්‍රවේගයෙන් කරකවද්දිද කියලා. එතන දැන් ඝර්ෂණ බලය තමයි කේන්ද්‍ර අபிසාරී බලය විදිහට කරන්නේ m r ඔමේගා වර්ගය. දැන් අලුතෙන්ම තියෙන්නේ r dash කියලා මේ අලුත් දුර. එයා r බෙදීම දෙකක් වෙනවා. දෙපැත්ත බෙදලා ගන්න. එතකොට ඔමේගා වර්ගයේ බෙදීම ඔමේගා dash වල වර්ගය බෙදුවට පස්සේ දෙකක් උඩට එනවා. මේ පැත්තට එකයි. ඒක භාගයක් කියලා එනවා. ඔමේගා වර්ගයේ බෙදීම ඔමේගා dash වල වර්ගය. එතකොට 2යි ඔමේගා dash ඔමේගා වර්ගය සමානයි ඔමේගා dash වර්ගය කියලා එනවා. එතකොට දෙපැත්තෙන් වර්ගමූලය ගත්තොත් දැන් කරකවන්න ඕනේ ප්‍රවේගය මූල 2යි ඔමේගා කෝණික ප්‍රවේගයෙන් කරකවන්න ඕනේ. ලිස්සන්ට දා. ඔමේගා වැඩි කිරීම මූල 2 උත්තරේ 4 කියලා තෝරගත්තා. 19
දී ඇති බල කාල ප්‍රස්ථාරය ft ප්‍රස්ථාරයට අනුව ප්‍රවේග කාල ප්‍රස්ථාරය වෙන්න පුළුවන් මොකක්ද කියලා අහනවා. එතකොට දැන් බලන්නකෝ බල කාල ප්‍රස්ථාරය තමයි දීලා තියෙන්නේ. y අක්ෂයට බලය x අක්ෂයට කාලය. හිතන්න මෙහෙම දීලා තියෙනවා. මෙහෙම. දැන් බලන්න ත්වරණය ගත්තොත් f සමානයි m අනුව වැඩ කරන්න ඕනේ. එතකොට f බෙදීම m ගෙන් මෙයාගේ ත්වරණය ගන්න පුළුවන්. දැන් බලන්න බලය m වෙනස් වෙන්නේ නැති හින්දා බලයට සමානුපාතිකයි ත්වරණය. ඒතර මෙතන බලය අඩුයි මෙතන බලය වැඩි නම් මෙතන ත්වරණයට වඩා මෙතන ත්වරණය වැඩි. බලය අනිත් පැත්තට නම් ඍණ ත්වරණයක් තියෙන්න ඕන. එතකොට ප්‍රවේග කාල ප්‍රස්ථාරය යන්දුත් එහෙම ඔක්කොම නිශ්චලතාවයෙන් පටන් අරගෙන ඇඳලා තියෙන්නේ. එතකොට ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ y අක්ෂයට ප්‍රවේගය දැම්මොත් එහෙම නිශ්චලතාවයෙන් පටන් ගත්තොත් මෙතන ත්වරණයක් තියෙනවා ඊට වඩා ලොකු ත්වරණයක් මෙතන තියෙනවා මේ ටිකේ මන්දනයක් තියෙනවා. ওই වගේ ප්‍රශ්නයක් තමයි තියෙන්න ඕනේ. එතකොට අපට උත්තරේ වඩාත්ම ගැළපෙන එක විදිහට තෝරගන්න වෙන්නේ එක නේද? අර බලය ඩබල් වෙච්ච හින්දා මෙතන අනුක්‍රමණය දෙකත් ඒ හැඩේම තමයි. හැබැයි මෙතන ටිකක් ලොකු අනුක්‍රමණයක් තියෙන්න ඕනේ. මෙතන අර මේ වගේ ඩබල් වලටත් වඩා වැඩි වගේ. ඒකින්ද මේක 19 ට උත්තරේ 1 කියලා තෝරගන්න. 1 හරි 2 හරි වඩාත්ම ගැළපෙන්නේ 1. එතකොට 20 දුවමින් සිටින ළමයෙකුගේ ස්කන්ධය දුවමින් සිටින මිනිසෙකුගේ ස්කන්ධයෙන් හරි අඩකි. මිනිසාගේ චාලක ශක්තිය ළමයාගේ චාලක ශක්තියෙන් හරි අඩකි. එතකොට මිනිසාගේ වේගය 1යි නම් වැඩි කරගෙන ළමයාගේ චාලක ශක්තියට සමාන කරගන්නවලු. හරි. දැන් ඔක තේරෙන විදිහට රූපයකින් අපි දාගමු. කියනවා මිනිස්සෙක් ඉන්නවා. එතකොට මෙයා m නම් ළමයා m බෙදීම 2යි. මේ ළමයා මේ මිනිසා. එක් ගානේ කියනවා. මිනිසාගේ චාලක ශක්තිය ළමයාගේ චාලක ශක්තියෙන් හරි අඩකි. ළමයාට චාලක ශක්තිය E තියෙනවා නම් මෙයාගේ චාලක ශක්තිය E බෙදීම 2යි. හරිද? එතකොට භාගයක් සිම්පල් m v වර්ගය තමයි දාන්න වෙන්නේ. මෙයාගේ චාලක ශක්තිය භාගයක් එයාගේ ස්කන්ධයේ m බෙදීම 2යි v ළමයාගේ ප්‍රවේගී වර්ගය. මිනිසාගේ ප්‍රවේගී වර්ගය. කොහොමද කරලා තියෙන්නේ? එතකොට මේක දෙපැත්තම දෙකෙන් වැඩි කරොත් කොහොමද වෙන්නේ? එතකොට මේ E සමානයි m බෙදීම 4ක් v ළමයාගේ ප්‍රවේගී වර්ගය. එතකොට මෙයාට සමාන කරපුවාම E සමානයි E හින්දා m v මිනිසාගේ ප්‍රවේගී වර්ගය m v ළමයාගේ ප්‍රවේගී වර්ගය බෙදීම 4. m ට m කපලා දාමු. දෙපැත්තෙම වර්ග මූලය ගමු. v මිනිසාගේ ප්‍රවේගය v ළමයා බෙදීම 2. ඒතර මිනිසාගේ ප්‍රවේගය වගේ දෙගුණයක් තමයි ළමයාගේ ප්‍රවේගය කියන්නේ. එතකොට විනිසා තම ප්‍රවේගය එකකින් වැඩි කරගෙන ළමයාගේ චාලක ශක්තියට සමාන කරනවා. ඒතර මිනිසාගේ ප්‍රවේගය මෙහෙමනේ ලියුවේ. මිනිසාගේ චාලක ශක්තිය මෙහෙමනේ ලියුවේ. එතකොට මෙයාලා කියනවා මිනිසාගේ ප්‍රවේගය එකකින් වැඩි කරොත් ඒක ළමයාගේ චාලක ශක්තිය ඊට සමාන වෙනවා. ඔන්න තව සම්බන්ධයක් ගත්තා.
ඒතර මේකයි ආයි ගලපලා මොකද්ද ගන්න පුළුවන්? මෙයයි සමාන කරන්න පුළුවන් නේද? m බෙදීම 2යි v මිනිසා ධන 1 වර්ගය m බෙදීම 4යි v ළමයාගේ වේගයේ වර්ගය. එතකොට m ටෙම් සුරු කරලා මෙතනත් 2 දාලා v මිනිසා ධන 1 v ළමයා බෙදීම මූල 2 කියලා හැදෙනවා. හරිද? ඔන්න සම්බන්ධතා එකක් ආවා. ඒතර අපෙන් අහන්නේ කවුද? මිනිසාගේ ආරම්භක ප්‍රවේගය. v මිනිසා මොකද්ද කියලා අහනවා. එහෙනම් v මිනිසා හොයන්න ඕන නම් මෙතනින් ආදේශ කරන්න පුළුවන් නේද? v ළමයා වෙනුවට දෙකක් v මිනිසා දාන්න පුළුවන්. එතකොට සුළු කරලා ගත්තොත් v මිනිසා ධන 1 මූල 2යි v මිනිසා. එතකොට මෙයා අනිත් පැත්තට ගියොත් එහෙම මට මේක සුළු කරලා ලියන්න පුළුවන්. මම මේ හරියට ලියන්නම්. v මිනිසා එළියට ගත්තොත් මූල 2 ඍණ 1 සමානයි 1. v මිනිසා 1 බෙදීම මූල 2 ඍණ 1 කියලා ලියන්න පුළුවන්. ඒතර උත්තරේ 4 කියලා තෝරගත්තා. එතකොට ওই විදිහට අපේ මේ පේපර් එක දේවි බාලිකා විද්‍යාලය පේපර් එක මේ විදිහට ඉවර වෙනවා. අපි මේක ඊළඟ කොටස ඊළඟ වීඩියෝ එකකින් සම්බන්ධ වෙලා කරමු. පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඔයාලා වීඩියෝ එක මේ පේපර් එක ඩවුන්ලෝඩ් කරගෙන ලියලා වීඩියෝ එක බලන්න. හරි. එහෙනම් thank you. හැමෝටම ජය වේවා. ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. එතකොට අපි ඒක උත්තරේ දෙන්නම්. right. හැමෝටම ජය වේවා.